මැනිකේ මේ මම යනවා කඩමණ්ඩිය පැත්තේ. අර තරගෙට ඕන කරන බඩු ටිකේ මොනවද අඩුපාඩු තියෙන්නේ? මං එන ගමන් ඒ ටිකත් අරගෙනම එන්න. මේ අපේ මාත්‍යා මතක ඇතුව ලුණුයි ගොරකයි ටිකක් වැඩිපුර අරන් එන්න හොඳේ. අම්මට බොලත් හරිදු. ඔන්න බොල මේ ඉබ්බත් 3-5 බැදගෙන වෙනවා. ඔන්න chance එක. ඉබ්බෙක් මොන ඉබ්බෙක් ගැනද බම් පාලයි බොය කතා කරන්නේ? අනේ පාලයි ගෙදර යමන්. උඹට මේ ඉරමුදුන් උනාට පස්සේ මට පේන්නේ පිස්සුවක්ද කොහෙද? යමන් යන්න. අනේ බං ගොන්න ආම්බෝ. මගේ ඇස් පොට්ට වෙලාද? බලපන් අර කවුද කියලා වංගු දිගේ එන්නේ. හරිදෝ මගේ රත්තරන් දෙයියෝ හොඳට මතක තියාගනින්. වැඩේ නම් කන්න එපා. එම්මි හිට අහගනින් විස්තරේ. හරි? සිරිලయ్యා කොයිපා ගෙනාවයි මොනවද පුළ හිවල් මොටෝ ඔය අහන්නේ? අවශ්‍ය දේ අහපන් මාව සෞතු කරන්න එපා තරදු. සිරිලయ్యා මේ බල ගෑණි තරගයකට යනවලුනේ. මොනවද බං හදන කෑම? බොරුවෝ. අනේ බං ඔම කෙලින් අහන්න එපා. පොඩ්ඩක් වටේ ගිහින් අහපන්. වනම් බං මෝඩෙක්මයි බං තරදු. තාරිදු මොකද බං මගේ එක වටේ කරකැවෙන්නේ? උඩ පිස්සුද බං තාරිදු? ගොවසෝ ආපු වැඩේ කතා කරපන්. ජනේ උඹනම් බං හරකෙක්. තාරිදු මේ මොකද්ද ඔබ කලින් මොකක් හරි තරංගයක් ගැන ඇහුවේද? මොකද්ද ඔබට දැනගන්න ඕන කියලා කියපන්. පාලයේ දැන් මම මේක අහන්න දෙපාද? මට නම් තේරෙන්නේ නෑ බං මේ මල මගුල. ඉරිලයේ ජයන්ති අක්කයි පාලයි මමයි එහෙ ඉඳන් මුකුත් ප්ලෑන් කරෙත් නෑ. ජයන්ති අක්ක මුකුත් කිව්වෙත් නෑ. පාලයි මුකුත් කිව්වෙත් නෑ. මම මුකුත් දන්නෙත් නෑ. පාල අහන්න තියෙන දෙයක් කෙලින් අහපන්. මොකද්ද ඔබට දැනගන්න ඕන කියලා? අනේ නෑ ඉරිලයේ මේ අපේ උන්දගේ ජරබරේ උදේ ඉඳන් කියවනවා. ලීලක්ක මොනව හදනවත් දන්නේ නෑලු. සිරිල් මොනව කතා කරත් දන්නේ නෑලු. අන්න ඒක අහගන්නයි මම මේ තරදුත් එක ආවෙත් ඉරිලයේ. මේ ඕක අහගන්නද මේ උඹල දෙන්නත් එක මේ කේකර බබා බිත්තර තැම්බුවේ මෙතන. ඇහුවනම් මම කියනවනේ බං. මමයි අපේ මැනිකයි දෙන්නත් එක කතා කරේ තරගෙට මාළු ඇඹුල් තියලා හදන්න. උඹලටත් පුළුවන් නම් හදන් වරිල්ලා ඉතාලට. තරගයක් නෙමේක.